තඩි කඩි කඩි නෙමෙයි. අර කඩිගුල වගේ තමයි දැන් නම් ඇත්තේ හැබැයි. තඩි. උකුණෝ අහලා. ඒකනේ. අරන් දාන්න එපාය. උකුණ විතර නෙමෙයි කිනියොත් ඉන්නවා. ආපෝ ඒක විකන්න ගත්තොත් තමයි හැබැයි. ලවහම කියන දෙපොලකේ සත්‍යකෝ බතකේ එකොලේ රාජනා නුවරකිය Solatara Devangalo Baladiya Kadina Gagini Ranjana Gosmana Sitsena Sarasimina Tambate matola Rangere kota Gedo to Rasanya bisa kalah Narumura Mangalaya Asalala Rang vela rete vela kelena Rana Kotali
පල් ඇඳුන මේ කවුරු අයියා අය නාංගි ඕන නාංගි ස්විච් එක ඇගිල්ල ගහන්න. ඇඟිල්ල ගහන්න සුත් ආව් අයියා ඕන නාංගි උදේ පාන්දරාව නාගන්න අම්මෝ නාන්න නම්බර එකේ වෙලාව මේක නා. උත්තම වෙලාව බුදු අම්මේ මේ වෙලාවට නෑවොත් එහෙන් බයිද රෝගියක් හැදෙන්නේ නෑ හැබැයි. කිසිම කරදරයක් ඉදීම කරදරයක් නෑ කෙලින්ම කලත්තර ගෙඩියන්නේ නෑ කි. අද නෑව හෙට ඉස්පිරිතාලේ හරියට හරි. ඒක නෙමෙයි ඇයි පැටියෝ? මේ වතුර දැක්කම ආ මේ විල දැක්කම මට ජබුන් ගාලා පන්නේ අම්මෝ ඔය මේ විල් ටික දැක්කම ජබුන් ගාලා පනින්නමයි හිතෙන්නේ. ආ අයියා ඇයි පැටියෝ? මේ වතුර ආ හරිම උණුයි අම්මෝ ඔය බලාගෙන හඹයි. ඔය ෆ්‍රිජ් එකේ තියපු ඇල් වතුර වගේ ආවනාමේ ඔය නිවිච්ච ඇල් වතුර. නිවිච්ච ඇල් වතුර ඔව්. හැබැයි පැන්නොත් මං තනියම නෙමෙයි පනින්නේ ඔය එක්ක තමයි කවදා හරි මන් දන්නවා නාකි මාත් අරගෙනම තමයි යන්නේ ඉතින්. කවදා හරි දවසක කවදා හරි ගෙනියාවේ බලාගෙන අයි. ඉන්න. ආයි නාකි නාන්න කලින් මොකෝ කරන්නේ නාලු ගන්න ඕන. ඒවත් මම වලාමේ මං ගන්නෙ. ඒකත් මම කරන්න නෑ එහෙනම් රේන දදා එං පොලේ කාලේ
ලබලා අයියා ඔව් නාකි දැන් මට ගෙදර යන්න පුළුවන් දී. බුදු අම්මේ නාකි නාලා ඉවරයි. මං නාලි ඉවරයි. අම්මෝ මම මග බලා ඉන්න දැක්කමයි හැබැයි. ඔයයි දැක්කේ නෑ ඔයගේ කන්දක පොට්ට වෙලයි. වලාමේ නාකිගේ තොඹ වෙට්ටෙන්නේ ඔය වෙලා යනකොට. දැන් ඉතින් නෑවනේ. හදේනේ නාලා ඉවරයි අර. දැන් ඉතින් නෑවේ ඔය දැක්කේ නැද්ද? අම්මෝ ඔය මගේ දිහා බලාගෙන ඉඳලා නෑනේ. අපෝ අපි ඔය ගෑනු නානේම බලන් ඉඳලා ඒ කාලේ නම් මගේ දිහා බලන් ඉඳලා අපේ අම්මගෙන කුටි කෑව මතක නැති ඔය. බුදු අම්මේ ඒ බලා හිටියක වෙන කවුරුවා බලන් ඉදීද කියලා. ඒක තමයි හො. ආ අයියේ ගෑනු කෙනෙක් නානකොට ඔහොමල් නානවයි. ඒක තමයි. වහගෙන නාන්න. තියෙනවයි. අයියා ආ දැන් නාලි ඉවරයි. අයියා තවත් දේවල් තියෙයි. තවත් දේවල් තියෙනවද? සබන් ගන්න ඕන. මේවට නම් මම කැමති නෑ. අබානගෙන ආවා. ඒම අන්න මේවද සබන් කිරිනවා. මම මේ જાතියට කැමති නෑ. හදේනේ ඔය මොනවයි? මේවා සන්ලයිට්. අපෝ ඒවට කැමති නැති. මං ඒවට ආස නෑ. මං පරණ සබන් කැලට යන්නේ කිව්වා. දැන් මොකද්ද ගාන්නේ? පරණ සබන් කැලට යන්නේ කියලා ආ සන්ලයිට් ගාල් ටික දවසක් ගියාම ආ ඒ ගමන සන්ලයිට් නැති නිසා ආ. ටියුබ් ලයිට් ගෑවා. මේ ලොන්ඩ බයික් ගෑවේ නැද්ද නංගි? ටියුබ් ලයිට් ගාලා ඒකටත් යන්නේ කියලා ඊට පස්සේ රැස් වුණා. අත්තේ වණ්ඩලයි ගෑවෙන. ඉතින් බොණ්ඩ ලයිට් ගෑවා අයියේ. අත්තේ හ්ම්. කලලයි ඒ ගමන කලර් ලයිට් පස්සේදීම කලර් ලයිට් ගෑවේ. ඒ ටික ගාගත්ත එක ලොකු දෙයක්. ඒ ගමන රැස් වුණ ගාලා ඒක එපයි කියලා ඊට පස්සේ අපේ අම්මා කිව්වා මහ සෝන ගාපන්. හරියට හරි ඒක ගාලා තමයි ඔය ටික කරගත්තේ. ඒකයි ඔක්කොම ඇටෑලා දැන් ගාන්නේ වෙනම එක. දැන් මොනවයි ගත්තේ? දෙන්නම එක වගේ වෙන එක. දෙන්නම කියන්නේ. අම්මයි මමයි එක වගේ වෙන්නේ. අම්මා ග්‍රාමසේක මහත්තයට හොයාගන්න බැරි වෙයි. හ්ම්. අම්මයි දූ එක වගේ වෙනේවා. ඒක ඒ මොනවයි? මේ තියෙන්නේ ලක් එක. මේ තියෙන්නේ බඩු කෑල්ල. අම්මෝ. හ්ම්. ඕනේ. මේ තියෙන්නේ ලස්ස කැටේ. කාගේ ලක් එක? අයියගේ තමයි ලක්කගේ මගේ අපෝ, කරුමේ. මගේ ලක් එක නෙවෙයි නංගිගේ ලක් එක. ඔය. එහෙම නෙවෙයි. ආ පොඩි උදව්වක් කරනවා. මොකෝවනේ? ඔයාගේ නහය දෙනවා මේක ඇතුළට දාන්න සූඳ බලන්න. අම්මේ ඔය උරෝරි ඉඳී පැත්තකට වෙලා. හැබැයි මං ගාන ඔය හාක බලා ගන්න හොඳ. අයියෝ අපි නම් මේ ගෑනු නානියෝ බලන්නෙම නෑනේ. හරි බලමුකෝ එහෙනම්. බලමු ඔය එහෙනම්. මගේ ළඟ කෙට්ටු වෙන්නේ. ඔයද තියා හංගන්නේ ඔය. නෑ නෑ මං ඔයාට දෙනවා. අයියේ අනේ අයියේ පෙන්නනෝකෝ හලු පෙන්නනෝකෝ පිළිකල්ලට එනවා. අනේ පෙන්නනෝකෝ විහිළු කරන්නේ අනේ හදේනේ මොනවද දෙයිනේ පෙන්නන්නේ මේ. අනේ පෙන්නනෝකෝ විහිළු කරන්නේ තු මේ කිරිවත් දහම මොනවද අනේ පෙන්නන්නේ. ඉස්සරහකෝ. අනේ මොන පැත්තේ ඉස්සරහයි කියන්නේ මෙහෙය මේ පැත්තේ දකුණු පැත්තේ වෙන සයිඩ් එකේ පිළිගන්නේ. මෙහෙය හරියට හරි. මේ පැත්තේ මේ පැත්තේ මේ පස්ස මේ පැත්තේ ලින් නෑ ගොඩවල් විතරයි මේ පැත්තේ නම් පෙන්නන්න දෙයක් ඇත්තෙම නැහැ. අයියේ ආ මේ පැත්තේ ලින්ද තියෙන්නේ ඔය පැත්තේ මෙන්න මෙහෙය හදේනේ ඔය ඉස්සරහ නංගි තියෙන්නේ. මෙන්න මෙතන ලින්ද අන්න හරියවල.
මගේ කරුමගේ අයියගේ වෙලාවට හම්බුනේ නේද? ඔය එක දෙන්න 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 අයියා දැන් ඉතින් නාල ඉවරයිනේ. නාල ඉවරයි නංගි. දැන් නිවාඩුව ඉවරයි. ඒ මම යන්නේ. අයියෝ පුදුම නෑමක් ඒ නෑවි. ඉතින් ඔය නෑවනේ දැන්. අම්මෝ දැන් නම් හරිම සුවඳයි හොදේ. පෙතේ ඉන්න බෑ. උපකටේ ඉන්න බලු බල්ලෙකුට. ඒක තමයි. ඔව්. අයිය දැන් යන්න බෑනේ. යන්නේ කොහම රෙද්ද නැතුව. හානි තාපොඩ රෙද්ද නැතුව යන්නේ. අත්තනාම රෙද්ද නැතුව ගිය පාර ගන්න එලෝගෙන ඉන්නේ. ඇලගල්ලා පීනා ලාගද නාකි හැමදාම ඔය රේත් වැඩි නම් මට ඔය කොට රේත්ම තමයි අහුවෙන්නේ නෑ මෙච්චරයි අයියේ තියෙන්නේ නෑ නෑ ඔක දිගයි අඳගන්නේ මේ රෙද්ද කොටට මොකද දන්නවයි පල්ලෙහාට මල්ලන්න ඕන අම්මටයි මටයි දෙන්න හැබැයි ඔය හැමදාම මේ වෙලාවට ඇවිල්ලා රෙද්ද කතාව තමයි ඇදලා ගන්න. ඒක තමයි. දැන් ඉතින් රෙද්ද නැතුවනේ හිටි දැන් හරිනේ. දැන් නම් හොඳයි. දැන් නම් හරීම හැඩයි. හරීම ලස්සනයි. ඔව් තව જાති තියෙනව නංගි. තවත් ඒව තියේ. ඔව් අනේ. බුදු අම්මේ අයියේ ගෑනු කෙනෙක් නානකොට මොන තරම් දුකක් විඳින්න ඕනේ. බුදු අම්මේ ඒ දුකම තමයි මමත් ඉන්නේ බලාගෙන ඉඳලා. අපේ තවත් තියෙනෝනේ. ඔව්. ගොඩෙන් ගොඩ ගොඩ ගවල් කෙනවා ඔක්කොම අවුල් ටික ඔයයිද? හැමදාම ඔය අවුල දිගාරින්ට මං තමයි ඉන්නේ. අයියේ. ඇයි වස්තුවේ? ඔයාට පින් සිද්ධ වෙන්න තමයි මං කොණ්ඩේ පීර ගත්තේ. අම්බෝ කියලා වැඩක් නැහැ ඉතින්. අනේ දැන් උදව්වක් කරනවා. මොකක්ද අනේ? චූටි උදව්වක්. අයියෝ නංගිට නොකරන උදව් තියෙන මේ අයියා ගාව. ඒක තමයි මොකක්ද අනේ කරන්නේ? මගේ ඔළුවේ කඩි. කඩි නෙමෙයි. අර කඩිගුල වගේ තමයි දැන් නම් ඇත්තේ හැබැයි. තාටි උකුණ වහලා ඒකනේ අරන් දාන්න එපාය. උකුණ විතරක් නෙමෙයි කිනියොත් ඉන්නවා. ආපෝ ඒක විකන්න ගත්තොත් තමයි හැබැයි වැඩේ තියෙන්නේ. දැන් මොකෝ කරන්නේ? දැන් මොකද අයියේ කරන්නේ? ඕන්න දැන් හීනෙන් බය වෙනව නේද ඉතින්. ඒක තමයි. ඔයාට ඒ උදව් කරන්න බෑ. මොකද්ද? මගේ උකුණ ටික අරන් දාන්න. උකුණ යන තෙල් ගාලා ආයි පීරන්න එපාය. තව පීරුවම හරියාවි. එතකොට තමයි උකුණ තෙල් ගාලා පීරන්න ඕන උකුණ යන්න. අපි උකුණ ටික අරන් දාලිමු අයියේ. අන්න හරි. ඔයා සපෝට් එකක් දෙනවයි? සපෝට් එකක් දෙන්න හොඳේ. පැන්නනේ කාවයියා. කනෝ පන්නෝ. ඔව්.
හැබැයි ඉතින් මේ පෙරේ නම් අතරින්නේ මහේකම් තමයි. ඕ පාන මහෙක්ගේ නාම අල්ලගමු. හරිනේ. හරියට හරි. එරන් යහන පිටරට පිට නිතිලසට එරන් ගොබේ දහරක් නා අතට පටන් අතා සමදෙයා රසසිත අරන් තෙල් ගාදී සලලි මැකෙන්නට Elvariya kalla niti sarabille manolaliya kalawata dilene malmonariya se karawate dirisene malmonariya la konde bandagalle alravare la malala dida maladine malala daranto duda paladine kangkum bidalang daladagalle savari paladinga tudadu tudane අයියා ආනංගි තාම ඔළුවේ ටික ඉවර කරගන්න බැරි වුණානේ. බුදු අම්බේ නාකිට තාම බැලුනේ ඔළුව වැටි කිවර කරගන්න. තවත් තියෙනවද අයියා? තව සෑහෙන්න જાති තියෙනවා. කෙල්ලෙක් වුණා පුදුම වටියන්නේ. ඔයාලා මේ නාන්නල්ලේ ඔය ටික කරගන්න යමාරු. කොතර අමාරු වැඩක්ද? ඔව්වනේ. සිරමාර වෙන්නේ නැත්ත දෙස කොහෙටලා Arukara vanda pinidiya, Arukara vanda pinidiya, Kelnala. මාර වෙන්නේ ගාතරන කෙල් නාදිලා ගුරු හිසේ ගන්න බලව Pedadidala. අතරං ගලල මතලා දිනයා කනේ ඉරං පුත් ගොලලා ගිනියා ගනේ ගොඩල්ලෙන් එනවා තුනියා අනේ පිටිරේ කුමාරිසා මිනියා නිරදන දේශේ සිටලා කෙන සඳේ රං මණ්ඩේ ගාපු සඳේ කට්ටේ තපුර කන්නිරියගේ දරදු සඳේ අයියා ඔව් නංගි වලලු මාල දැම්මා අම්මෝ කරාබුත් දැම්මා කලාබුත් දැම්ම තවත් තියෙනවයි වලලුත් දැම්ම වලලුත් දැම්මා ඉතින් ඔයයිට හැමදේම තේරෙනෝනේ අම්මෝ කියලා වැඩක් නෑ හොදේ තවත් ඒවා තියේ දැන් ඉතින් හැල බලන්න එපාය හැඩ බලන්න ඕනේ ඔව් සුනිත සෙත් වෙලාංගෙලියට වරනේ කඩපතක් අරගෙන අනෙට පටක් අරගෙන බලන්නේ මනේ ගම් ලබේ බෙසවුනි වදිනේ අයියා ඔව්
තව ගොඩක් දේවල් තියෙනවා. බුදු අම්මේ සෑහෙන දේවල් තියෙනවා. වෙලාවක් නැතිකම ගෙදරින් ආල පස්න. වෙලාව මදිනේ වයිති. අඩේ බලන්න එපා නේ. දෙලින් ලාලා හොයට දැන් ඉතින් සෑහෙන පහළ තීරෙ ඉතින් පේනවා. හැබැයි අයියේ මෙහෙම බැලුවම ඔක්කොම ඉන්නේ ගෑනෝ පිරිමි විතරයිනේ. අම්මෝ මට නම් මෙලවින් තියක් පේන්නේ නෑනේ. හැබැයි අයියගේ දිහා බැලුවම අයියගේ කටනකම් බකල් ඉස්කෝට් තමයි. හරියටම නාකි දැක්කම නිකන් හොතම බස්සා වගේ. අයියේ ආ ෆොටෝ එකක් ගන්න කැමරා එකක් දෙනවා. අම්මෝ හැබැයි හොඳ සද්ද වැඩි. ඕනනම් කැමරා එකක් ගන්න ෆොටෝ එකක් දෙනවා. හරියට හරි බලන්න එහෙම පේනවා. නෙමෙයි. ආ රිද්දි බුදුන් වහන්සේගේ නාමයට ආ ඇති වී තිබෙනා වූ සියලු රෝධ දුර වේලා දලු සම්පත් බලාපොරොත්තු වන්නා වූ ආතුරින් දලු සම්පත් ලැබෙන්නේ කියලා. කොහොම හරි කිව්වා. සිතක් සාන්තියක් ඔව් වැඩක් යහපතක් සුභ සිද්ධියක් නේද? එහෙනම් තමට ගම් පෑරස් ලැබෙන්නේ කියලා. කොහොම හරි කිව්වා. සිතක් යහපතක් කරගෙන යන්න හදමුද? අන්න හොඳයි. දෙන්න 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 නාඩේ නාඩේ